ආයිබෝවන් මම අද ඔයාලට කියලා දෙන්නේ වියලිස්සෝ වලින් රයිස් එකක් හදන හැටි. මම මේ වියලිස්සෝ පැය භාගයක් විතර වතුර පෙඟෙන්න තියලා ගැඹුරු තෙලේ බැදගෙන තියෙනවා. ඊළඟට අපිට ඕනි වෙනවා ගාගත්තු කැරට්, තලාගත්තු ඉඟුරු සුළු ලුණු, කපාගත්ත ලීක්ස්, ලොකු ලුණු, බිත්තරයක්. ඊළඟට අපි භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් දාලා තලාගත්තු ඉඟුරු සුළු ලුණු ටික හොඳින් බැද ගන්න ඕනි. ටික වෙලාවක් බැද්දට පස්සේ මේකට අපි කැරට් ටිකයි කපාගත්ත ලුණු ටිකයි එකතු කරනවා. ඊට පස්සේ අපි රස අනුව ලුණු එකතු කරනවා. මම මේකට වැඩිපුර ලුණු දාගන්නේ නැහැ. මොකද ඉස්සුන්ගෙත් පොඩ්ඩක් ලුණු රස තියෙන නිසා. ඊට පස්සේ කෑලි මිරිස් එකතු කරගන්නවා. ඊළඟට අපි බිත්තර එකතු කරගන්නවා. බිත්තර එකක් හෝ දෙකක් එකතු කරගන්න පුළුවන්. මම එකතු කරගත්තේ එකයි. ඊළඟට ඒක ටිකක් බැද ගන්න ඕනේ බිත්තරේ. ඊළඟට අපි අර බැදගත්තු ඉස්සු ටික දා ගන්නවා. මම මේක එක්කෙනෙකුට ඇති වෙන ප්‍රමාණයට තමයි මේ රයිස් එක හදන්නේ. ඒකයි ඉස්සු පොඩි ප්‍රමාණයක් ගත්තේ. ඊළඟට මම උයාගත්තු බත් එක එකතු කරනවා. මම මේකට යොදාගත්තේ පොන්නි කීරි සම්බා. ඔයාලට කැමති ඕන එකක් ගන්න පුළුවන්. බාස්මති ගන්න පුළුවන්. කීරි සම්බා ගන්න පුළුවන්. මේ පොන්නි කීරි සම්බත් බාස්මති වගේම එකක්. අර අනිත් කීරි සම්බා වගේ නෙමෙයි මේක බාස්මති වගේ. හරිම රසයි මේ බත් එකත්. මම ඒකේ රම්පෙත් එක්කම උයනකොට දාපු රම්පෙත් එක්කම මේකට එකතු කරගත්තා. එතකොට රසයි. ඊට අපි මේක ටික වෙලාවක් උයා ගන්නවා. ඊළඟට අපි මේකට කපාගත්තු ලීක්ස් ටික එකතු කරනවා. ඊළඟට ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරනවා. ඊළඟට ඒ ටික අපි හොඳට කලවම් කරගමු. ඊළඟට මම මේකට සෝයා සෝස් ටිකක් එකතු කරගන්නවා. මම මේකට සුප් කැට අජිනමොටෝ එකතු කරගන්නේ නැහැ. ඔයගොල්ලන්ට කැමති නම් ඒවා එකතු කරගන්න පුළුවන්. ඊළඟට අපි ටිකක් උයා ගමු. මෙන්න මෙහෙම තමයි එන්නේ රසවත් බත් එක. ඔයාලට බොහොම ස්තුතියි මගේ channel එක නැරඹුවට.